සුබ දවසක්. අද වේකන්සි තමයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ කළමනාකරන සහකාර කියන තනතුර, තාක්ෂණික නොවන තනතුර. ඊට පස්සේ මේකේ ක්වොලිෆිකේෂන් තමයි අපසු සාමාන්‍ය පෙළ විභාගයේ විෂයන් 6ක් සමත් වෙලා තියෙන්න ඕනේ. විෂයන් 3කට සම්මාන සාමාර්ථ තියෙන්න ඕනේ. ඒ වගේම අපසු උසස් පෙළ විභාගයේ සමත් වෙලා තියෙන විෂයන් 3ක්. ඊට අමතරව මේකේ වැටුප විදිහට ගත්තොත් මේ වැටුප රුපියල් 46220යි මූලික වැටුප. ඒකට ජීවන වියදම් දීමනාව එකතු වෙලා 50000කට වැඩි වැටුපක් ගන්න පුළුවන්. මේකේ වයස් සීමාව ගත්තොත් එහෙම වයස අවුරුදු 18ත් 45ත් අතර. ඉතින් අවුරුදු 45 වෙනකන් ඔබට මේක දාන්න පුළුවන්. ඒක හොඳ අවස්ථාවක් වෙනවා. ඊට පස්සේ මේකේ ආයුධම් කරන පිළිවෙල ගත්තොත් එහෙම මේක ආයුධම් කරන්න තියෙන්නේ ඔබට බයෝ ඩේටා එහෙම නැත්නම් ආයුධම් පත්‍රයක් ඔබට සකස් කරලා ඒකේ ඔබේ සහතිකපත් සහ නිකුත් සුසුකම් පිළිබඳ දෙන සහතිකපත් වල පිටපත් සමග ලියාපදිංචි පැලෙන් තමයි වන්න ඕනේ. එතකොට මේක ලියාපදිංචි පැලෙන් එවනවා නම් එවන්න ඕන ලිපිනේ තමයි ලේකම් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව නම්බර 14 RAD මෙල් මාවත කොළඹ 4. එතකොට මේකේ අවසාන දිනය තමයි 2025 5/8 වෙනිදා 5/8 වෙනිදාට පෙරට මේක ඔබට දාන්න වෙනවා. ඒ වගේම වයිදුම් කරන තනතුරෙහි මොකක්ද කියලා අනිවාර්යයෙන්ම ලියුම් කවරේ ඉහළ වම් කෙළවරේ දාන්න ඕනේ. ඉතින් ඔබට මේ සුසුකම් තියෙනවා නම් මේකට ඇප්ලයි කරන්න පුළුවන්. හොඳ අවස්ථාවක්. ඔබට මේක ආයුධම් කරලා රැකියාවට යන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් මේක බලන්න හැමෝටම බලන්න ෂෙයා කරන්න. ඒ වගේම channel එක subscribe කරන්න. සුබ දවසක් ඔබට.